වෙල්කම් කියලා පිළිගන්නවා අපේ ඔෂු වර්ක්ස් LK YouTube channel එකෙන් කරන free Photoshop tutorial playlist එකේ තවත් එක වීඩියෝ එකකට. ඉතින් මම අද වීඩියෝ එකෙන් කතා කරන්නේ blur effect එකක් use කරලා ඕනම image එකකට glow effect එකක් කොහොමද apply කරගන්නේ කියලා. අපි යමු වීඩියෝ එකට. ඉතින් ඉස්සෙල්ලාම Photoshop එක open කරගෙන ඕගොල්ලෝ කැමති image එකක් Photoshop එකේ open කරගන්න. ඊට පස්සේ Photoshop එකේ open කරගත්ත image එකේ ඕගොල්ලන්ට glowing effect එක apply කරගන්න ඕන කොටස lasso tool එක use කරලා වෙන් කරගන්න. ඊට පස්සේ ඒ glowing effect එක apply කරන්න ඕන කොටස control J ඔබලා duplicate කරගෙන move tool එකෙන් මේක වෙන background එකකට move කරගන්න. ඊට පස්සේ move කරගත්ත image එකේ layer එක smart object එකක් විදිහට convert කරගන්න. ඊට පස්සේ smart object එකක් විදිහට convert කරගත්ත layer එක ආයෙමත් duplicate කරගන්න. ඊට පස්සේ මේ layer එකේ මෙතන normal එක වෙනුවට linear dodge select කරන්න. ඊට පස්සේ ඒ layer එකට ආයෙමත් select කරලා මෙතන යන්න filters වල තියෙනවා blur effect එකේ මෙතන තියෙනවා Gaussian blur කියලා ඒක select කරන්න. select කරලා මෙතන ඕගොල්ලෝ කැමති value එකක් මෙතන select කරන්න. ඉතින් මම මෙතන ඉස්සෙල්ලාම value එක 100ක් දෙනවා. ඊට පස්සේ okay කරන්න. ඊට පස්සේ මෙතන ආයෙමත් මේ layer එක duplicate කරන්න. duplicate කරලා මෙතන ආයෙමත් මේ තියෙන Gaussian blur එක උඩ double click කරන්න. double click කරලා ආයෙමත් මේකේ value එක change කරන්න. ඊට පස්සේ ආයෙමත් මෙතන මේ duplicate වෙච්ච layer එක ආයෙමත් duplicate කරගන්න. ඊට පස්සේ මෙතන ආයෙමත් Gaussian blur කියන එක double click කරලා මෙතන ආයෙමත් value එක change කරන්න. ඉතින් image එකට glow effect එකක් apply කරගෙන ඉවරයි. දැන් subscribe කරමු නේද?